graphic lover page එකේ පළවෙනි වෙන්නේ tutorial එක තමයි ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන්නේ මම අද. අපි බලමු Photoshop වලින් ලස්සන text එකක් design කරගන්න කොහොමද කියලා, මේ text එකට effect එකක් දෙන්න කොහොමද කියලා. මුලින්ම ඒකට ඕන කරන pattern set එකක් තියෙනවා, ඒක download කරගන්න කොහොමද කියලා බලමු. මම මේ pattern set එකේ link එක ඔයාලට මේ post කරන්නම් මේ tutorial එකේම. මෙන්න මේ pixel patterns කියන pattern එක download කරගන්න ඕනේ මෙතනින්. download කරගත්ත පස්සේ මේ විදිහට එනවා patterns pixel sample pixel කියන එක copy කරලා Photoshop උඩ right click කරලා Photoshop install කරලා තියෙන තැනට ගිහිල්ලා open file location යටතේ preset කියන එක ඇතුලේ patterns කියන folder ඇතුළට paste කරන්න. ඊට close කරන්න. ඊට පස්සේ අපි බලමු pattern set එක කොහොමද Photoshop වලට ගන්න කියලා. Photoshop open කරගන්න. ඊට පස්සේ මම file ගිහිල්ලා new layer එකක් ගන්නවා. මේ විදිහට අලුත් පිටුවක්. මම resolution එක 1920යි 1280යි resolution එක 150ක් විතර දීලා okay කරගන්නවා. ඊට පස්සේ මේ වගේ නම් මම මේ එතන මේ lock එකක් වගේ වැටලා තියෙන එක double click කරලා අයින් කරගන්නවා. okay මම මේකට ලස්සන පොඩි gradient එකක් දෙන්න යන්නේ. මේ color දෙකක් mix වෙලා වගේ යන්න. මෙතන තියෙන gradient tool එක එකට click කරාට පස්සේ මේ වගේ මේ උඩින් ඔයාලට gradient editor එකට යන්න පුළුවන්. මෙතන click කරලා ඊට පස්සේ අපිට පුළුවන් කැමති gradient එකක් හදා ගන්න අපිට. ඊට මම මෙතන මේ සුදු පාට තියෙන එක මේ color stop එක පොඩ්ඩක් grey color එකට පොඩ්ඩක් මාරු කර ගන්නවා. පොඩ්ඩක් ලා පාටක් විදිහට ඔය විදිහට. ඊට පස්සේ okay කරනවා. ඊට පස්සේ මම මේ Arial කියන එකෙන් radial gradient එකට මාරු වෙලා මම එතනින් මැද ඉඳලා මේ කොනට අදිනවා. එතකොට මේ වගේ වලට පේනවා අයින හරිය කළු වෙලා මැදට එන්න වෙන්නේ. සුදු වෙලා gradient වෙලා තියෙනවා. ඊට පස්සේ මම ඔකට මේ අර අපි download කරගත්ත pattern වලින් design එකක් දීලා background එක කොහොමද ලස්සනට හදාගන්නේ කියන එක. මුලින්ම මේ layer එක උඩ right click කරලා blending option වලට අපි යනවා. blending option වලට ගිහිල්ලා මම මේ pattern overlay කියන එකට තමයි අපි අර download කරගත්ත pattern set එක එන්නේ. pattern overlay එක උඩ click කරනවා. click කරාට පස්සේ මේ default pattern එක තමයි දැන් තියෙන්නේ. මේ Photoshop වල මම අපි download කරපු එක මෙතන load කරගන්න කොහොමද කියලා බලමු. මේ arrow එකට click කරලා මෙන්න මේ tools කියන එකෙන් මෙන්න මේකේ අපි download කරගත්ත මේ තියෙන pixel pattern කියන එක select කරගන්න. ඊට පස්සේ okay කරගන්න. okay කරගත්තට පස්සේ ඒ ටික load වෙනවා මෙතන. මෙතන සෑහෙන දේවල් ටිකක් තියෙනවා. මේ ටික lock කරගන්න පුළුවන් මෙතන. මෙතන බලන්න select කළා මේ ලස්සන gradients තියෙනවා patterns. මේ වගේ අදාගෙන දැන් size එක චූටි වැඩි නම් අපිට පුළුවන් මේ scale එකෙන් පොඩ්ඩක් size එක වැඩි කරගන්න මේ ආකාරයට. ඔය විදිහට size එක තියලා මට ඕන දැන් මේකට ලස්සන color එකක් blend වෙලා යන්න මේකේ දිගට. ඒකට gradient overlay එක උඩ click කරලා අපිට පුළුවන් මෙතන gradient එක මාරු කරගන්න අපිට ඕන විදිහට. මම මෙතන දෙනවා gradient එක උඩ click කරලා මම මේ color එකකට දෙනවා කළු පාට. මට ඕනේ මේ මැද තීරුව විතරක් වෙන පාටක් දෙන්න. ඊට පස්සේ මම මෙතන okay කරලා මෙතන මැදට දෙනවා මේ වගේ යන පාටක්. පතු පාටට හුරු පාටක් දෙන්න මේ වගේ. ඊට පස්සේ okay කරන්න. මේකත් okay කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ scale එක පොඩ්ඩක් adjust කරගන්න පුළුවන් මෙතනින්. මේ විදිහට gradient එකේ scale එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මට ඕන දැන් අර pattern එකත් එක්ක මේ color එක blend වෙන්න. එතකොට මේ color එක අස්සෙන් අර pattern එක පේනවා. එතකොට අපි කරන්න ඕනේ line blur එක දෙන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් චූටියට පේන්නේ. අපිට මෙතනින් මාරු කරලා කෝකද හරියන්නේ කියලා දෙන්න පුළුවන්. overlay එක හොඳයි කියලා මට හිතෙනවා. opacity එක පොඩ්ඩක් අඩු කරගන්නවා මේකට. දැන් අපි background එක අපි හදාගත්තා. දැන් මම text එකක් අරගන්නවා. මෙතනින් මම type කරගන්නවා. text tool එක මෙතන තියෙනවා. මෙතන text tool එක මේකට click කරලා මම මේ කොනේ ඉඳන් text box එකක් අඳ ගන්නවා මේ කොනට.
ඊට පස්සේ අපිට පුළුවන් මේක දාපුවාම මැද ඉඳන් පටන් ගන්න විදිහට ටයිප් කරගන්න. මේක ක්ලික් කරලා මම මෙතන ටයිප් කරනවා. මම මේ ෆොන්ට් එකෙන් තමයි ටයිප් කරේ. මේක ඔයාලගේ Photoshop වල ඇති. මේක මම සයිස් එකත් පොඩ්ඩක් වැඩි කර ගන්නවා. ආකාරයට. නැත්නම් අපිට පැටර්න්ස් දෙනකොට ඒ පැටර්න්ස් හරියට පේන්නේ නැහැ. මේ ෆොන්ට් එක පොඩක් චූටි වුණොත් මේකෙන් මේ විදිහට හදා ගන්නවා. හරි. මම මේ ටෙක්ස්ට් එක උඩ රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට යනවා. බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට ගිහලා මේකට මම 3D ඉෆෙක්ට් එකක් දෙනවා පොඩි. ඒක අපි දෙන්න පුළුවන් බ්ලෙන්ඩින් and emboss වල තියෙනවා. emboss කියන එක. මෙතන ස්ටයිල් එකෙන් emboss එකට මාරු වෙලා depth එක මම වැඩි කරගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ depth එක size එක අඩු වැඩි කරගන්න පුළුවන් මෙතනින්. මේ වගේ චූටියක් දෙනවා. හරිද? ඊට පස්සේ මේ ටික් එකත් on කරගන්න. මේකෙන් අපිට පුළුවන් මේක ඇතුල් පැත්තටත් අපිට පොඩි ලයින් එකක් වගේ දෙන්න මේ ටෙක්ස්ට් එකේ නිකන් අර emboss වෙච්ච ගතිය තව ටිකක් මතු කරගන්න. මෙන්න මේ ඉෆෙක්ට් එක දෙන්න පුළුවන් මෙතනින් මේ විදිහට. මෙතන එක ඉෆෙක්ට් දීලා තියෙන ඇතුල් පැත්තට බ්ලර් වෙන්නත් පුළුවන්. මම මේක දෙනවා. ඊට පස්සේ මම පොඩි ස්ට්‍රෝක් එකක් මේකට දෙනවා. වටේට පොඩි ස්ට්‍රෝක් එකක් වගේ යන්න දෙන්න පුළුවන්. මෙතන මේ ස්ට්‍රෝක් කියන එක ක්ලික් කරලා පස්සේ අපි මෙතන ටික් එක දැම්මට අපේ settings ටික එන්නේ නැහැ මෙතනට. මේක උඩ ක්ලික් කරොත් තමයි මේ වගේ වැටෙන්නේ. ඊට පස්සේ ස්ට්‍රෝක් එක ඕන අපිට කලර් එක මෙතනින් මාරු කරගන්න පුළුවන්. මම ඒකට gradient එකක් දෙනවා. මෙතන fill type කියන එකේ මෙතන තියෙනවා gradient කියලා. gradient එක ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා මෙතන කළු පාටයි මේ පැත්ත සුදු පාටයි. මම මේ gradient එක පොඩ්ඩක් මාරු කරගන්නවා. මෙතනට දෙනවා කළු පාට. ඒකල මම මේ ටික් තියාගෙන යනවා මේ හැමතැනටම ගානට. ඊට පස්සේ එකක් කර එකක් මම දෙනවා මේ විදිහට. කලර්ස් මාරු කරගන්නවා. මේ ආකාරයට. අපිට පුළුවන් ඔය එක කලර් එකකට ඕන වෙන පාටක් දෙන්න පුළුවන්. එතකොට ඒක වෙනම පේනවා මේ පැත්තෙන්. ඔයාලට පේන ඇති මෙතන මේ කලර් එක වෙනස් කරන පාට පේනවා. මේ විදිහට. ස්ට්‍රෝක් එකේ සයිස් එක තව ඕන ලොකු පොඩි කරගන්න පුළුවන් මෙතනින්. ඔය විදිහට. 13ක් විතර දාගන්නවා. ඊට පස්සේ මම මේ පැටර්න් එක උඩ ක්ලික් කරනවා. දැන් අපි අර බෑග්ග්‍රවුන්ඩ් එකට ගත්ත පැටර්න් එක තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. අපිට පුළුවන් තව පැටර්න්ස් වර්ග තියෙනවා මෙතන මාරු කරගන්න. මේ වගේ ලස්සන පැටර්න්ස් තියෙනවා. මම මේ වගේ එකක් අරගෙන ඒකෙත් ස්කේල් එක ලොකු පොඩි කරලා හදා ගන්න පුළුවන් අපිට මේ වගේ. ඔය විදිහට. ඊට පස්සේ මම gradient overlay කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ gradient එකක් වටනවා මේ විදිහට. මට ඕනේ මේක ලස්සන shine වෙලා වගේ පෙන්වන්න. මම මෙතනත් අර වගේම gradient එක හදා ගන්නවා. මෙතන මම black color එක දීලා මේවට මේ points තියාගෙන ගිහිල්ලා ඔය විදිහට color එක change කරගන්නවා. ඒතර ඔයාලට පේනවා ඉතින් මේ වගේ නිකන් අර still look එකක් එනවා. මෙතනින් පොඩ්ඩක් shade දලා වගේ යන ගොඩක් සුදු කරන්නත් එපා මේ වගේ. පොඩ්ඩක් මේ grey color එකට තියාගන්න. ඔය විදිහට. ගොඩක් මේ ළඟ වැඩි නම් මේකට පුළුවන් මේ බකට් එහෙට මෙහෙට කරලා මේව කරගන්න. අපිට අයින් කරන්න ඕන නම් මේ ක්ලික් කරලා මෙහෙම පහතට දෙන්න. එතකොට ඒක නැති වෙලා යනවා. ඔය විදිහට මම ඕකේ කරගන්නවා. දැන් මට ඕනේ මේකට ලස්සන කලර් එකක් දාන්න. අනිත් එක අපි දැන් මේ පැටර්න් එක පේන්නෙත් නැහැ නේ. කලර් එකක් මම දාගන්න මේ විදිහට මෙතන කලර් ඕවර්ලේ කියන එක උඩ ක්ලික් කරලා මම මෙතන දාගන්නවා කලර් එකක් ලස්සන. මේ විදිහට කලර් එකක් දාගෙන මම දැන් අර gradient එක මේ කලර් එකෙන් මතු කර ගන්න මේ මෙතන blending mode වලට ගිහිල්ලා ඕවර්ලේ කපලා. ඕවර්ලේ කපුවාම මේ වගේ තමයි පේන්නේ. අපිට opacity එක අඩු කරන්න පුළුවන්, මෙතන වැඩි කරන්න පුළුවන්, කලර් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අර pattern එකක් දැන් gradient එකට ගිහිල්ලා pattern එක මතු කර ගන්න යන්නේ මෙතනින්. මෙතනින් මම දා ගන්නවා line blur දාන්න පුළුවන්. ඒතර පොඩ්ඩක් කලර් එක අඩුවට පේන්නේ. hard light එකට දා ගන්න පුළුවන්. ඒතර මේ වගේ පේනවා. තව ඕලි එක පොඩ්ඩක් මෙතනින් කලර් එක ගන්න පුළුවන්. දැන් අපි මෙතනින් දාන කලර් එක ඕන එකක් මෙතන පේනවා. මේ ආකාරයට නේ.
ලස්සනට බ්ලෙන්ඩ් වෙලා යනවා. අපිට ඔය බ්ලෙන්ඩ් වෙච්ච එක පොඩ්ඩක් මේ ටික දිග අර ගන්න පුළුවන්. මේ බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට ගිහලා මෙතන ග්‍රේඩියන්ට් එක තව ස්කේල් එක මේ විදිහට හදලා ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. අපි කලර් වලකින් තව කලර් එකක් මාරු කර ගන්නවා මෙතනට. ඔය විදිහට. මට පුළුවන් මේක තව ඩාර්ක් කර ගන්න ඕන නම් මෙන්න මේ ටික් එකක් දාන්න. මෙතන ටික් එක දාලා ඉවරලා මෙතන බ්ලැක් කලර් එක දීලා ඉතින් ඕවලි දෙන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් කලර් එක තව අපිට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් මෙතන මේ විදිහට. සයිස් එක අඩු කර ගන්න පුළුවන්. මේ වලට පේන්නේ නැති මෙතන මේ වටේට කලර් එකක් එනවා. ඔය විදිහට. ඩිස්ටන්ස් එක. ඊට පස්සේ මම තව කලර් එක මේ පොඩ්ඩක් රතු පාටට දා ගන්නවා. ඔය විදිහට. ඊට පස්සේ ස්ට්‍රෝක් එක පොඩ්ඩක් මම මේ නිල් පාට වෙලා වගේ තියෙන තැන පොඩ්ඩක් හදා ගන්නවා. එතන පොඩ්ඩක් කලර් එක වැඩියෙන් පේනවා. දැන් අපිට පුළුවන් මේ මෙතන ෂැඩෝ එකක් දීලා මේක නිකන් ඉස්සිලා වගේ පේනවා හදා ගන්න. මෙතන ඩොප් ෂැඩෝ එක ක්ලික් කරලා මෙතනින් ඩිස්ටන්ස් එක පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. මේ විදිහට ඩිස්ටන්ස් එකයි ස්ප්‍රෙඩ් වෙන ගතිය පොඩ්ඩක් මෙතනින් හදා ගන්න පුළුවන්. හાર્ඩ් විදිහට සයිස් එක පොඩ්ඩක් වැඩි කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඕකේ කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ තියෙන අපි හදාගත්ත ටෙක්ස්ට් එක මම තව එකක් අරගෙන මේ වගේ දා ගන්න ටයිප් ටෙක්ස්ට් කරනවා. මෙතන ටෙක්ස්ට් එකක් දා ගන්නවා. මෙතන මම වෙනම ටයිප් කර ගන්නවා එකක්. හරි ෆොන්ට් එක ලොකු වෙන්න හින්දා පේන්නේ. මෙතන සයිස් එක මම අඩු කර ගන්නවා. ඔය විදිහට. මම ෆොන්ට් එක මාරු කර ගන්නවා මේ විදිහට. ලස්සන ෆොන්ට් එකක් දාගන්න ඔයාලා. අපිට මේකට දාලා තියෙන පැටර්න් එක මේකටත් දාන්න පුළුවන්. මෙන්න මේක උඩ රයිට් ක්ලික් කරලා මේ කොපි කරගන්නවා අපේ ස්ටයිල් එක. ලේයර් එකේ දාලා තියෙන ස්ටයිල් එක කොපි කරගෙන මේ ෆොන්ට් එක උඩ රයිට් ක්ලික් කරලා paste layer style කියන එක දානවා. එතකොට ඔයාලට පේනවා මේ විදිහට ස්ටයිල් එක මාරු වෙනවා. ඊට පස්සේ අපි ආයෙත් blending option එක ගිහිල්ලා මොකද ෆොන්ට් එක හීනේ වැඩි හින්දා ස්ට්‍රෝක් එක ලොකුවට පේනවා. blending option වලට ගිහිල්ලා අපි ඒ ටික පොඩ්ඩක් adjust කරගන්නවා. size අඩු කරගන්න. ඔය විදිහට blending එකත් depth එකත් පොඩ්ඩක් අඩු කරගන්න. size එක. ඔය විදිහට. අපිට ඔන්න ඒ කලර් මාරු කරන්න පුළුවන් මෙතනින්. මේ විදිහට. තව පොඩ්ඩක් top shadow එකත් වැඩි ඒකත් මාරු කරගන්න. ඔය විදිහට. ඊට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. මම පොඩි lens file එකක් අරගෙන image එකක් කරන් මේ පැත්තට පොඩ්ඩක් දා ගන්නවා. ඊට කලින් මට මේකේ පොඩි reflection නම් මෙතන වැටෙන්න වගේ හදා ගන්න ඕනේ. මම ඒකට මේ විදිහට මේකෙම copy එකක් ගන්නවා. මෙතන right click කරලා duplicate layer යන්න පුළුවන් මෙතනින්. duplicate layer එකක් අරගෙන ඒ layer එක මම convert to smart object එකක් විදිහට convert කරගන්නවා. convert කරගෙන ආයෙත් right click කරලා මෙන්න මේ raster layers එකට දා ගන්නවා. ඊට පස්සේ දැන් මේ අපේ copy මේ තියෙනවා මෙතන. ඊට පස්සේ මම edit ගිහිල්ලා free transform එකේ මෙන්න මේ උඩම තියෙන කොටුවෙන් අල්ලගෙන මේක පාදට මෙහෙම කරගන්න. ඒතකොට ඔයාලට පේනවා දැන් reflection එකක් වෙලා වගේ කන පිටට පේනවා. ඊට පස්සේ මම චුට්ටක් මේක උස්ස ගන්නවා. arrow keys වලින් මුත් අපිට හිටමන කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් opacity පොඩ්ඩක් මම අඩු කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මේ ටික ඕනනම් brush එකෙන් මකලා දාන්න පුළුවන්. නැත්නම් මේ rectangle එක තියෙනවා මෙතනින් කපන්න පුළුවන් tool එක තියෙනවනේ මෙතන. මේ rectangle magnify tool එක අරගෙන මෙතන feather එක මම වැඩි කරගන්නවා. මෙහෙම ක්ලික් කරලා delete කරොත් එහෙම මෙතන hard විදිහට කැපිලා යනවා. ඒකින්ද මම මෙතන feather එක 50කට විතර දා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේ ගාන එක ක්ලික් කරලා delete කරනවා. එතකොට පේනවා ඉතින් මේ ටික delete වෙලා ගියා. දැන් මෙතන reflection එකක් වගේ පේනවා. ඊට පස්සේ මම මේ තැන් වලට මේ lens pair පොඩ්ඩක් දා ගන්නවා. අපිට පුළුවන් internet එකෙන් download කරගන්න මේ වගේ lens pair තියෙනවා.
මේ වගේ ඩවුන්ලෝඩ් කරගත්තම මම ගාව තියෙනවා මම ඒක දාන විදිය කියලා දෙන්නම් මේ වගේ තියෙන ලෙන්ස් එකක් මම මේ රෙක්ටැන්ගල් එකෙන් කපා ගන්න මෙතනින් මෙහෙම මේ ආකාරයට ඊට පස්සේ මතක් කරලා ෆෙදර් එක ඔෆ් කරගන්න මෙතනින් මේ 0 කරගන්න නැත්නම් ෆෙදර් වෙන එක 0 කරගෙන කපා ගන්න ඊට පස්සේ edit copy මේ layer එකට ගිහිල්ලා edit paste එතකොට අර lens effect එක එනවා අපිට පුළුවන් මේ කළු ටික අයින් කරගන්න මෙතන තියෙනවා මේ normal කියන එක screen වලට දාගන්න එතකොට කළු පාට ටික අයින් වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මේ කැමති තැනකින් මේක තියලා alt එකත් එක්ක තව copies ගන්න පුළුවන් මේ විදිහට මේ වගේ තියාගන්න ඒකලා edit වල free transform එකෙන් මේ විදිහට හරව ගන්න ඒ හැඩතල තියෙන විදිහට කලින් කරගන්න ඒ විදිහට හදා ගන්න පුළුවන් shortcut එක control T ඔය විදිහට අපිට ඕන නම් දැන් ආයේ මේකේ ටෙක්ස්ට් වල කලර් එක මාරු කර ගන්න ඕන නම් blending option ගිහිල්ලා මෙතනින් දෙන්න පුළුවන් කලර්ස් මාරු කරන්න පුළුවන් මේ විදිහට මාරු කරන්න පුළුවන් කොළ පාට දාන්න පුළුවන් ඊට පස්සේ අපි background එකටත් ඒ වගේම පාටක් එන්න ඕනේ blending option ගිහිල්ලා background එකෙත් ඒක edit එක මාරු කර ගන්න මේ විදිහට කොළ පාටක් වගේ ඔන්න මේකෙත් අපි මාරු කර ගන්න පුළුවන් මේ විදිහට අපිට දැන් මේක ආයෙ වෙනස් කරන්න බෑ මොකද මේක අපි ඉෆෙක්ට් එක ඔක්කොම ගිහිල්ලා තියෙන දැන් අපි මේ ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් කරාට පස්සේ ඒක වෙනස් කර ගන්න නම් ඉතින් images adjustment ගිහිල්ලා hue saturation වලින් පුළුවන් කලර් එක පොඩ්ඩක් සමානව ඒකට හරියන විදිහට හදා ගන්න මෙතනින් hue saturation එකෙන් මේක තමයි ඉතින් අද පළවෙනි ලෙසන් එක වගේ මම හිතනවා ඔයාලා පොඩි මොකක් හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා මේකෙන් ප්‍රශ්න මොනවා හරි තිබ්බොත් graphic level page එකට message එකක් දාන්න මම reply කරන්න YouTube channel එකෙත් channel එක open කරලා තියෙන්නේ subscribe කරන්න page එක like එකක් දාලා sub එකක් දෙන්න කියලා තමයි කියන්නේ